ආයුබෝවන් හැම දිනාටම දැන් මේ නියම හැස් ප්‍රභේදයේ ගහක් මේ ඕනෑම කෙනෙක් බලාගත හැකි මේ හැස් ප්‍රභේදයේ අලිපේර ගහ දැන් ඇත්තටම පැලයක් නෙවෙයි මේක දැන් ගහක් ඒ කියන්නේ ළමයෙක් නෙවෙයි දැන් වැඩිහිටියෙක් තේරෙන භාෂාවෙන් කිව්වොත් ඒක නිසා දැන් මේකෙත් මේ පළ දරලයි තියෙන්නේ මේ පේනවනේ දැන් මේ පළ දරලා නිසා මේක ආය අස්වන් නෙලන්න මේ ඉනිමන් අරගෙන ලොකුලි බකට් පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේක මේ නව්‍යකරණ ව්‍යාපෘතියේම එක විශේෂත්වයක් තමයි යන ශ්‍රමය බොහොම අඩු වෙනවා. මේ පේනවනේ. පහත් වෙලා මේ පහත් පුංචි කෙනෙකුට උනත් අලිපේර ගෙඩියක් හෙලන්නට පුළුවන්. මේ නියම හැස් ප්‍රභේදයේ අලිපේර දැන් පළ දරලා තියෙන්නේ. මේක තියෙන්නේ ගෙලියෝයේ කොටකේදෙනිය විහාරස්ථානයේ ආසන්නව තියෙන වත්තක මේක මං වගා කරුව මම තමයි මේකේ වගාවේ විශේෂත්වයක් තියෙන ඒ කාරණය තමයි මමත් මේ ගේට්ස් ඇග්‍රෝ ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වසන්ත යාපා. ඉතින් මම මේක වුමනාවෙන් නියමාකාරලාට පොහොර එතකොට දිලීරනාශක මේ සියල්ල යොදලා තමයි මේ මට්ටමට ගෙනලා තියෙන්නේ. ඔය ගාම බලන්න පුළුවන් මේත් එක්කම තව නමුත් විශාල වට හැදිච්ච නැති වුණත් දැන් නියම වයස ආව නිසා අනිත් ගස්වලත් පළ දරන අවස්ථාවට ඇලමිලයි තියෙන්නේ. අපි බලමු ඒකත් මේ ගාමු. මේ තියෙන්නේ මේ ගහේ උස මාත් එක්ක බැලුවම පේනවනේ. හැමෝටම මම එක්ක සමාන්තර බැලුවම මගේ උස සාමාන්‍යයෙන් අඩි 5මාරයි මම. ඉතින් මේ ගහත් දැන් මේ මට්ටමට ආසන්නව තියෙන්නේ. නමුත් මේක දැන් මේ පළ දරන කාලේ හරි. පේනවනේ මේකේ මේ. ඒ වගේම මේ එහා පැත්තේ තියෙන තව ගෙඩි. අස්වන් නෙලන්න කිසිම ගැටලුවක් නැහැ. බොහොම පහසුවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේක විශේෂත්වය මම මුලින්මුත් කිව්වා. මේ හේතුව ඒකයි. මේකට යන මිනිස් ශ්‍රමය අවම කරලා කරන්නට පුළුවන්කම විදිහේ ව්‍යාපෘතියක් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. තාමත් තවත් තියෙනවා මේ වගේ පළ දරන ගස් කීපයක්. නමුත් මේ දවස්වල ගෙඩි විශාල ප්‍රමාණයක් නැති බව ඇත්තයි. මේ පළමු අවස්ථාව දැන් මේ අවුරුද්දයි මාස 8ක් පමණ වෙනවා මේකට 9ක් පමණ වෙනවා. ලබන මාසෙනේ ඊළඟ මාසෙට තමයි අවුරුදු දෙක සර්ව සම්පූර්ණ වෙන ජූලි මාසෙට. එතකොට සාමාන්‍ය 1 මාස 10ක් පමණ කාලයක් තමයි දැන් මේ වෙනකොට ගෙවි ගිහින් තියෙන්නේ. ඊට කලින් මේවා ව්‍යාපෘති හඳුන්වා දෙන කාලයේදී අපේ නිලධාරි මහත්වරුන් මේ ගැන කිව්වා. එතකොට සඳහන් කළේ මේක උපරිමෙන් අවුරුදු 2කමාරකින් අස්වැන්න ලැබෙන බව, පළ දරන බව. නමුත් ඊට කලින් මේකට උපරිම පෝෂණය ලබා දීලා තියෙනවා. නියමිත විදිහට පොහොර සාන්ද්‍රණ යොදලා තමයි මේවා හිටෙව්වේ බිමේ ශේෂ්ත්‍රයට ගෙනාවේ. ඒ නිසා තමයි මේක මේ විදිහට නියමාකාලයට අස්වැන්න ලැබෙමින් පවතින්නේ. හරි. හොඳයි. ඊළඟ සැරේ හම්බෙමු.